ගොඩක් අය මගෙන් ඇහුවා ටීචින් එක්සෑම් ඇඩ්මිෂන් ඇවිල්ලා තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. සමහර අවස්ථාවල ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියලා දාලා තිබ්බා. මුලින්ම ඔයා Google එකට ගිහිල්ලා එක්සෑම් ඇඩ්මිෂන් කියලා සර්ච් කරන්න. නැත්නම් මම වෙබ්සයිට් එකේ link එක පහලින් කමෙන්ට් කරලා තියන්නම්. ඒකෙන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට උඩින්ම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් පේන්න ගයි apps.examsgovernment.lk කියලා. අන්න ඒ වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන select the examination කියන එක select කරලා එතන තියෙනවා ඔන්න limited අයට වෙනම exam එක select කරන්නත් open ලියන අයට වෙනම exam එක select කරන්නත් තියෙනවා. පළවෙනි තියෙන limited අයගේ ඊට පස්සේ තියෙනවා open අයගේ. ඉතින් ඔයා අදාළ exam එක select කරන්න නැත්නම් ඔයාගේ ID number එක ගැහුවට admission එක ගන්න බෑ. ඒක නිසා ඔයාට අදාළ exam එක select කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ID number එක type කරන්න. ඔයාගේ ID number එක අන්තිමේට ඉංග්‍රීසි V අකුරක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ V අකුර capital type කරන්න. නැත්නම් download කරන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා ඔයා රොබෝ කෙනෙක් නෙවෙයි ඔයා මිනිස්සෙක් කියලා verify කරන්න. ඉතින් ඒකෙදි මෙතන සමහරට ඔයාට puzzle එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුර මාරු වෙන එකක් click කරන්න තියෙනවා. එහෙම නැත්නම් එයාලා දෙන රූපයට සමාන රූපයක් තෝරන්න හරි එයාලා රූපයක් දීලා ඒකට අදාළ උපදේශයක් දෙනවා. ඒකට අදාළ දේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරියටම කරගන්න වෙරිෆයි කරගත්තේ නැත්නම් නැවත මේක දිගටම කරන්න වෙනවා. ඊට පස්සේ ඒක වෙරිෆයි වුණාට පස්සේ මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් එයි. ඒ ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඇඩ්මිෂන් එක සාර්ථකව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකේ ඇඩ්මිෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න බැරුව ඉන්න ඔයාගේ යාළුවාට ෂෙයා කරන්න.